Hi friends, කොහමද ඔයාලට? ඉතින් හුඟ දවසකින් තමයි voice එකක් දීලා මම අද vlog එකක් ගෙනාවේ. ඉතින් මගේ මේ channel එක මම පටන් ගත්තේ ළඟදී. ඒ කියන්නේ ඇත්තටම දැන් මාස දෙකකට වගේ කලින්. ඉතින් මාව මෙච්චරක subscribe කරපු අය හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරගෙනම අපි වීඩියෝ එකට යමු. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ribbon embroidery වලින් අපි හදන ලස්සන wall art එකක්. ඉතින් මේ ඔයාලට පේන wall art එකට මම අඟල් කාල, ඒ වගේම අඟල් භාගේ, organdy ribbon එක, අඟටින් එක ribbon එක choose කරලා තමයි මේ ලස්සන wall art එක හැදුවේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ නිර්මාණයක් කරලා frame කරලා ඔයාගේ ගෙදර පිටියේ ලස්සනට ගහන්න. ඉතින් සරසන්න පුළුවන්. ඉතින් ආලි නැන්නම් අලුත් අවුරුද්දට ඔයාගේ ආදරණීය කෙනෙක්ට ඔයාට gift එකක් විදිහට දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ වගේ නිර්මාණයක් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවාද කියලා. පළවෙනියෙන්ම දේ තමයි අපිට material එක. ඉතින් මේ material එක නම් ostrich එකක්. හැබැයි මේක ගොඩක්ම අර අයිඩ රිද්ද වගේ සිදුරු නැහැ. නැත්නම් ඔයාලට linen රිද්ද උනත් choose කරන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න නම් ඒකට beige color වගේ ගන්න. නැත්නම් black color එක උනත් okay. ඊට පස්සේ අපිට අඟල් භාගේ satin ribbon එක තියෙන olive green එක තියෙන අටින් එකේ, ඒ වගේම අඟල් කාලේ olive green එක, ඒ වගේම මලේ මැත්තට දාන්න අපි අර චූටි මල් රීනෝ වගේ අරන් තියෙනවා. ඊට පස්සේ ඔයාට තව අවශ්‍ය වෙනවා ගඳි ribbon එකක් අවශ්‍ය වෙනවා මේ අටින් එකේ ribbon එක. ඉතින් මම ඉස්සෙල්ලාම මේ නිර්මාණය කරන්න රෙද්දට පිටපත් කරගත්තා. ඔයා කැමති shape එකක් පිටපත් කරගන්න පුළුවන් ඔයාට. කාබන් කොලයක් තියෙන නැත්නම් අතින් ඇඳ ගන්නත් පුළුවන්. එතකොට ඔයා ඒකට ගන්න දැන් මම මේක heart එකක් ඇඳලා තියෙනවා. අර circle එකක් ඔයා කැමති shape එකක් ඔයාට ඇඳ ගන්න පුළුවන්. දැන් මම ඇඳි heart එකක්නේ. මම මේ heart එකට needle එකට අටින් එකේ olive green එක දාලා ඒ ribbon එකේ back stitch එකෙන් තමයි මම මේක මෙතන කරම heart එකම සම්පූර්ණයෙන් මම මහනවා. back stitch එකෙන්. ඉතින් ඔයා මාව අලුතෙන් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් මතක විදිහට මගේ දෙවෙනි වීඩියෝ එකේ මම මැහුම් වර්ග 10ක් කරපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයා ඒ වීඩියෝස් බලලා ඔයාට මේ මැහුම් ක්‍රම දැන් මේ මැහුම් ක්‍රමෙත් මම එතනදී උගන්වලා තියෙනවා කියලා දීලා තියෙනවා. එතකොට ඔයා ඒක ඉගෙනගෙන පස්සේ ඔයා මේක බලන්න මේක කරන්න බලන්න. එතකොට මේක back stitch එකෙන් තමයි සම්පූර්ණ මේක වටේ මහන්න. ඉතින් ඒ හින්දා මම දැන් අද මැහුම් ක්‍රම කියලා දෙන්නේ නැහැ. මම කරපු මැහුම විතරක් මම මෙතනදී කියලා දෙන්න නැත්නම් වීඩියෝ ගොඩක් දික් වෙනවනේ. ඉතින් ඔයා මගේ කලින් වීඩියෝස් බලලා මේ මැහුම් ක්‍රම ඉගෙනගෙන මම මේක ගොඩක් සරල මෙතන කියලා දීලා තියෙනවා. ඒක බලලා ඔයා මෙන්න මේ විදිහට olive green එක needle එකට දාගෙන මෙන්න මේ වගේ හිමින් සැරේ වටේම අර අපි ඇඳපු shape එක ලස්සන සම්පූර්ණයෙන් මහන්න. ඉතින් මම දැන් මේ කරලා තියෙන දැන් ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් දැන් මම මේකේ මල් 3ක් අඳිනවා. ඒ කියන්නේ මම පොකුරු තමයි මල් අඳින්නේ. ඉතින් ඔයාගේ නිර්මාණශීලී හැකියාවත් එක්ක තමයි ඔයාට මේක ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මල් 3ක් ඇඳලා මෙන්න මේ ආකාරයට පැන්සලෙන් මම මල් 3ක් ආකාරයට ඇඳගත්තා. ඊට පස්සේ මම අඟල් භාගේ setting ඒ කියන්නේ මම ඇත්තටම ගච්ච magenta color එකක්. ඉතින් ඒ ribbon එක මම දාලා මෙන්න මේ ආකාරයට මම ඒ කියන්නේ අපි පැන්සලක් මෙන්න මෙහෙම පෑනක් දාන්නේ මැද්දට දාලා ඒක උඩින් කරන්නේ නිකන් අර පිත්ත ලස්සනට හැඩයට ගන්න. මෙන්න මේ ආකාරයට ඔය පෑනක් හරි පැන්සලක් හරි ඔයාලගේ තියෙන දෙයක් දාලා මෙන්න මෙහෙම ලස්සන පිත්ත ලස්සනට මෙහෙම ගන්න. එතකොට පෙති 5ක මලක් තමයි එක මලක. ඒ වගේම මම මල් 3ක් මෙතන එකතැන අඳිනවා. ඉතින් මේ ආකාරයට තමයි ඔයාට මෙන්න මේ නිර්මාණය පෙති 5ක් මෙන්න මේ විදිහට කරලා ඊට පස්සේ ඔගන්දි රිබන් එකත් මේක දාලා මේක උඩින් චුට්ටක් කවර් කරගන්න. එතකොට මේ පේන්නේ ඔයාට අඟල් කාලේ ribbon එක එකත් olive green එකක් ඒකත් දාලා ඒකත් මෙන්න මෙහෙම මල් ටික මෙන්න මේ ආකාරයට මේ කොළ ටික දාගන්න. ඊට පස්සේ මේ මලේ රේණු වලට ඉතින් මේව නම් වෙනදපළේ තියෙනවා. දැන් මම ගත්තේ මේ පැකට් එක රුපියල් 50යි. ඉතින් ඔයාගේ මලට ඔයා ගන්න ribbon එකට අනුව ඔයාගේ ribbon එකේ කලයකට අනුව ඔයා මේ මලේ රේණු ටික අරගෙන ඉතින් මේ වගේ ලස්සන නිර්මාණයක් ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඔයා දැන් තව මම French knots දාලා තියෙනවා. දැන් මේක අකට මම චෝටියට French knots දාලා තියෙනවා. ඉතින් මම stitch පාඩම සම්පූර්ණ මගේ කලින් වීඩියෝස් වල කරලා තියෙන හින්දා මම ඔයාට නැවතත් කියනවා මම මෙතනදී මැහුම් ක්‍රමයක් කියලා දෙන්නේ නැහැ.
ඉතින් මගේ යාළුවනේ ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් මේ වගේ වෝල් ආර්ට් එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. අපිට මේ වෝල් ආර්ට් එක නිර්මාණය කරගන්නත් මැහුම් වර්ග 3යි මම පාවිච්චි කරේ. back stitch, setting stitch and French knot. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ මැහුම් වර්ග යූස් කරලා මෙන්න මේ වගේ ලස්සන රිබන් වලින් වෝල් ආර්ට් එකක් නිර්මාණය කරන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.